안녕하세요. හරි පුතා. එවනම් අපි දැන් යන්නේ අද ඕලංගේ මේ කොරියන් භාෂාව කියන මෙම ඒ කියන්නේ මේ අලුත් සිලබස් එකේ මම හිතන්නේ පළවෙනි පාඩමේ තියෙනවා මේ ඊටාම ලේසිම පත්‍යක් මොකක්ද? ඒක පොඩ්ඩක් පොඩි පැහැදිලිකමක් කරන්න මම මේ දැන් යන්නේ. හරි. එහෙනම් පුතා බලාගන්න මෙන්න මේ n නැතිනම් මෙන්න මේ nen කියන පත්‍ය අපි නාම පදයකට කොහොමද මේක යොදන අවස්ථාවේ නැත්නම් කොහොමද මේක යොදන්නේ කියලා ඒකේ මොකක්ද අපිට අර්ථය එන්නේ කියන අන්න ඒ ටික පැහැදිලි කිරීමක් වශයෙන් තමයි පුතා මම මේක මේ ඕලන්ට දැන් මේ හඳුන්වා දෙන්න හදන්නේ. එහෙනම් පුතා බලන්න ඕන තියෙනවා මෙන්න පළවෙනි පාඩමේ මම හිතන්නේ මේක තියෙන්නේ. ඒක තියෙන බාණ්ඩ n නැත්නම් මෙවුන්සා මෙවුන්සාවා කියොල්ලප්පායෝ මුංජංගේ චුජේනා වාජීරල් නටා නින්දා. එහෙම තියෙනවා. ඒක පුතා බලන්න එකෙන් අපිට තියෙන අදහස් කරන්නේ මෙහෙමයි. එතකොට නැත්නම් නෙන් කියන එක මෙවුන්සාවා නාමපදයක් සමග සංයෝජනය වී වාක්‍යයක කර්තු හෝ මේ මාතෘකාව දක්වයි. හරිද? එහෙම දාපුවා මේක අපිට තියෙන්නේ. එතකොට පුතා මේකේ මේ නාම පදයට මේක යෙදුණපුසා මොකක් හරි විශේෂ දෙයක් මේකෙන් අපිට මේ ඒ කියන්නේ ඒකෙන් එන්නේ නැහැ. ඒක අන්තර්ගත වෙන්නේ නැහැ. මේක නිකන් අපි නාම පදය යොදලා ඒකේ අර කර්තුෝ මාතෘකාව දක්වයි කියන එක තමයි මේකෙන් අපිට එන්නේ. අපි දැන් ගත්තොත් ඒ උදාහරණයක් මෙහෙම දෙයක් තියෙනවා. අපි නාම පදයක් ගමුකෝ එහෙම. අපි ගන්නවා ලිලි කියලා. ලිලි කියන්නේ නම. හරිද? තව ගන්නවා ඔයගොල්ලන්ගේ පොතේම දින ගමුකෝ ඒක තියෙනවා. තව ගන්නවා අපි චිසු. තව ගන්නවා මොකද්ද අපි තව එකක් ගමුකෝ කමල් කියලා ගමුකෝ කමල්. තව ගන්නවා නිමල්. තව ගන්නවා අපි ඕන සුසිල් කියලා. සුසිල්. ඔන්න ඔය පුතා අපි නාමපද ගන්නවා. හරිද? එතකොට මෙයාගේ නාමපද ගත්තාම අපි මේ නාමපදය ඒ කියන්නේ දැන් මෙතන තියෙන පුතා මොකද්ද? කර්තු හෝ මාතෘකාවක් දක්වයි කියන. හරිද? අපි ගන්න මෙන්න. හරිද? ලිලි කියන කෙනා. එතකොට ලිලි එතකොට අපි ගන්න බලන්න දැන් ලිලි කියන්නේ නමක්නේ. එතකොට අපි ගන්න බල ලිලි කියන කෙනා නොම්බු ඉම්මිදා. එයා නොම්බු ඉම්මිදා. එන්නේ එයා ලිලි ගොවියෙක් කියන එක. එතකොට ගොවියෙක්. එතකොට ලිලි. ඔන්න උතන මේකේ අවසානයේ ලී කියන්නේ සරයක්නේ. ඊ කියන සෙරින් තමයි අවසාන වෙලා තියෙන්නේ. මම මේ තවමත් එක පුතා කොරියන් භාෂාව ටිකක් අය මේ දන්න කට්ටිය මම යන්නේ නැත්තම් මේවද අපි වෙනම හදන්න ඕනේ. මම මේ මුලින්ම මේ ඔයගොල්ලන්ගේ අපි ලබන සතියේ පටන් ගන්නවා පුතා අයල් ඉඳලා කොරියන් භාෂාව පටන් ගන්නවා. හරි එතන පුතා ලිලි කියන්නේ නමක් නාම පදයක්. ඒක අවසානයේ සරයක් ඉන්න අපි මෙන්න පුතා සරයක් නම් අපි දාන්නේ මෙන්න මේ n කියන එක සරයක්. අන්න මේ nen කියන එක. તો ලිලි nen නොම්බු ඉම්මිදා ලිලි ගොවියෙක් නැත්තම් ගොවියෙක් වේ. එතකොට ලිලි කියන කෙනා ගොවියෙක්. දැන් තේරෙනවද පුතා? එතකොට මෙතන තියෙනවා චිසු. අපි මොන නිකන් නමක් දැම්මේ චිසු කියලා එන චිසු. චිසු කියන්නේ පුතා අවසානයේ උයන්නේ තියෙන ස්වරයක් තියෙන්නේ. එහෙනම් ඒක දාන්න පුතා nen කියන එක. nen චිසු nen අපි දානවා වේසා වෝන් ඉම්නිදා. උන් පෙරි වේසා වෝන් ඉම්නිදා. වේසා වෝන් ඉම්නිදා. එයා කාර්යාල සේවකයෙක් වේ නැත්නම් කාර්යාල සේවකයෙක්. ඉසුනෙන් වේසා වෝනින් නිදා. ඉසු කාර්යාල සේවකයෙක්. ඊට සම්බන්ධව මෙන්න පුතේ කමල් කියන මම දැම්ම නම කමල් කියන්නේ. කමල්. ඒක අවසානයේ කාමා අල් කියන අල් අක්ෂරය තියෙන්නේ. හල් කිරීමක් આવත් අපි දාන්නේ මෙන්න මේ අන් කියන කමාරන්. n කියන එක. මේ කියන පුතා l එක විතර ගියම සරල වෙනවා. ඒක කමරන් කියලා තමයි මේ කියන්නේ. මම ඊය පුතා වෙන වෙනම උලට හඳුන්වා දීම දීලා වෙලා අපි වෙන මම අයන්න දෙනකොට ඒ ටික වෙනම හරියටම කියලා දෙන්නම් ඈ. හරි. ඒකට කමරන් කියන්නේ නම. ඒකට එයා අපි දානවා කම්කරුවෙක්. අපි දානවා මොකක්ද දාන්නේ? කල්ලෝජා. අපි දානවා කල්ලෝජා
kalloja kalloja입니다. kalloja입니다. කමල් එතකොට කමල් kalloja입니다. කමල් මේ කම්කරුවෙක් කියන එක මම පුතා මෙතන එල්ලපු ලියන මේක අපි ශබ්ද වෙනකොට මේ එන්නකො මෙතන තිබ්බට ඒකත් කියන්නේ kalloja කියලා තමයි ආයක ශබ්ද වෙන්නේ මම පුතා ඒව වලට වෙනම අපි පාඩය යනකොට වෙනම හදලා දෙන්න නෑ නැත්නම් මෙතින් දේව පැහැදිලි කරලා කිව්වොත් ආයෙ වෙනම මේ ටික හදන්න ඕනේ. එතකොට මම ඒ ටික වෙනම හදලා දෙන්න. එතකොට කමරෙන් kalloja입니다. කමල් මේ කම්කරුවෙක් ඊට දානවා තව තියෙන නිමල් කියලා. නිමල් අපි දැන් මේ නිමල් 6 එක. එහෙනම් නිමල් කියන්නේ නිමා එල්. එහෙනම් පුතා අවසානයේ හල් අක්ෂරයක් මොකද අපි දාන්න ඕනේ? නිමල් එන් කියලා තමයි දාන්නේ. හල් කිරීමක් තිබ්බොත් එල්. මේක එන් දාන්න පුතා හල් කිරීම. නෙන් දාන්න පුතා සූර්යයා. නාමපදයේ සරකින් අවසන් වෙනවා නෙන්. හල් කිරීමකින් අවසන් වෙනවා එල්. එහෙනම් එන් කියන එක. එහෙනම් පුතා නිමරෙන්. ඒක නිමරෙන් 학생입니다. 학생입니다. නිමල් 6ක් නැත්නම් නිමල් 6ක් වේ. එන පුතා තාද සුසිල් කිය. මම ඒක නමක් විදිහට සුසිල් අපි දානවා. දැන් මොකක්ද දන්නේ? සුසිල් කවුරු කියලාද අපි දාන්නේ? මේ අපි දානවා වියට්නාම් පුද්ගලයෙක්. එහෙම දාමුකෝ අපි එක. එතකොට සුසිල් කියන්නේ අවසානයේ හල් කිරීම. එන පුතා මොකක්ද මේකට අපි දාන්නේ? එන් කියන එක තමයි දාන්නේ. එතකොට සුසිලෙන් තේගුක් සරන්නිදා. තේගුක් කියලා පුතා මම දැන් මෙතකොට තේගුක් කියන්නේ තායිලන්ත නේද? තායිලන්ත ජාතියක. වියට්නාම් කියන්නේ වේතනාම් මම ඒක ලියන තේගුක් කියනවා. තේගුක් කියන්නේ තායිලන්ත තේගුක් සරන්නිදා. තේගුක් කියන්නේ පුතා තායිලන්ත පුද්ගලයෙක් නේ. ඔන්න ඔබ පුතා එතකොට අපි එන්නුන් කියන පද්‍ය පුතා ඔය ආකාරයට පුතා මේක අපි යොදන්න අවස්ථාව වෙන්නේ. එතකොට දැන් පුතා මේක මේ නාම පදයකට තම මේක යොදලා ඒක ඉස්සර කිව්වාගේ කර්තු හෝ එතකොට ඒක මාතෘකාවක් දක්වනවා. එතකොට මේක කර්තු හෝ මාතෘකාවක් විදිහට තමයි අපි මේක දක්වන්නේ. එතකොට මේකේ 릴리는 노음입니다. එතකොට 지수는 외사원입니다. 이가ට 외사원입니다. 이가ට කමරන් 칼로자입니다. නිමරන් 학생입니다. 수실은 대국 사람입니다. එතකොට මේක එන්නන් කියන පදේ ඔන්න අර නාම පදයක් උත්ත කිරීම පිණිස තමයි අපි මේ අවස්ථාව යොදන්නේ. ඒ වගේම පුතා මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මේක පුතා අපි මේ එන්නෙන් නැත්තම් එන් කියන එක. ඒක මම මේකට ආදේශ කරගන්න. ඒක පුතා අපි ක්‍රියාපද වලට යොදනවා. ක්‍රියාපද වලට යෙදුවොත් පුතා මේ වගේ නෙමෙයි ඒක පුතා සාමාන්‍යයෙන් අර අතීත අනාගත වර්තමාන ඔන්න වගේ අපිට මේ අන්තර්ගත වෙනවා මම පුතා ඒක උලට වෙනම දෙන්නම් හරිද ඒක වෙනම දෙන්න මේක මම මෙතෙන් ආදේශ කරන්නේ නැහැ එහෙනම් පුතා අපේ කොරියානු භාෂා මේ පන්ති කියන්නේ කොරියානු භාෂාව අපි තවද කොරියාවට යන ඕනෑම කෙනෙකුට අපි පුතා මේ භාෂාව ලබන සතිය ඉඳලා පටන් ගන්න මම දිනේ ඕලට දාන්නම් මේක මේ වීඩියෝ එක යටින් මම දිනේයි අපේ WhatsApp නම්බරේ ඔක්කොම දාන්න ඊට පස්සේ ඕලෝ අපේ WhatsApp මේ නම්බරේට කෝල් එකක් දාලා නැත්නම් ඒක මේ ඒකට ටච් කරලා ඉවරලා ඕගොල්ලෝ අපිත් එක්ක සම්බන්ධ වෙන්න. ඒකට පුතා පළවෙනි දින කීපෙම පුතා අපි නොමිලේ යන්නේ. හරිද? ඒකට පුතා අපිත් එක්ක යනවා ඕලන්ට හරියනවා මේ භාෂාව. ඕලන්ට කිසිම ගැටලුවක් නැහැ මේකට සම්බන්ධ වෙලා බලන්න කොහොමද කියලා. ඒක පුතා මේක භාෂාව ඉගෙන ගන්නවා කියලා පුතා මේ අලුත් සිලබස් එක මම කලින් වීඩියෝ එකක අලුත් සිලබස් එක තියෙනවා පරණ ඒවා අදාළ නැහැ පුතා. මම උගන්වන්නේ භාෂාව. මුල සිලබස් එක උනතරක් නැහැ පුතා භාෂාව.